රබර් සහ තේ නිෂ්පාදන සහ අපනයන ශේෂ්ත්‍රයේ ප්‍රමුඛ පෙළේ කර්මාන්තකරුවන් පිරිසක් ඊයේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු වුණා. දේශීය කර්මාන්තකරුවන් අපනයන ශේෂ්ත්‍රයට පිවිසීම දිරිමත් කිරීම වෙනුවෙන් ක්‍රියාත්මක කළ යුතු නව වැඩසටහන් පිළිබඳව මෙහිදී පුළුල් ලෙස සාකච්ඡා කෙරුණු අතර රබර් සහ තේ කර්මාන්තයේ නගා සිටුවීමත් අපනයන ආදායම ඉහළ නංවා ගැනීමත් වෙනුවෙන් 2026-2030 ජාතික අපනයන සංවර්ධන සැලැස්මට සමගාමීව නව උපාය මාර්ගික වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීම පිළිබඳවද මෙහිදී අවධානය යොමු කෙරුණා. විශේෂයෙන් පොහොර සහ අනෙකුත් යෙදුම් ලබා දීමේදී ඒවායේ ප්‍රතිඵල සහ අපනයන ආදායම අතර පවතින සබඳතාව විද්‍යාත්මකව බැලිය යුතු බවද ජනාධිපතිවරයා සඳහන් කළා. දේශීය කර්මාන්තකරුවන් දිරිගැන්වීමේදී ශුද්ධ ඩොලර් ආදායම වැඩි කර ගැනීම කෙරෙහි මෙහිදී මූලික අවධානය යොමු කළ යුතු බව සාකච්ඡාවට ගැනුණා. අපනයන සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය ගෙන්වීමට වැය වන ඩොලර් ප්‍රමාණය සහ නිෂ්පාදන අපනයනින් නැවත රටට ලැබෙන ඩොලර් ප්‍රමාණය අතර පරතරය නිවැරදිව කළමනාකරණය කළ යුතු බවත් අමුද්‍රව්‍ය ගෙනීම සඳහා විශාල වශයෙන් ඩොලර් එළියට යන නමුත් අපනයන ආදායම ලෙස රටට ලැබෙන ශුද්ධ ලාභය ප්‍රමාණවත් නොවේ නම් එය ගැටලුවක් බවත් ජනාධිපතිවරයා පෙන්වා දුන්නා. රබර් ශේෂ්ත්‍රයේ රටට විශාල වශයෙන් ඩොලර් ගෙන ආ හැකි මාර්ගයක් වුවද දැනට මෙරට නිෂ්පාදනය වන්නේ අවශ්‍යතාවෙන් 50% පමණක් බවද මෙහිදී අනාවරණය වී තිබෙනවා. ඉරාන වෙළඳපොළ සහ මැද පෙරදිග පවතින තත්ත්වයේ හේතුවෙන් තේ අපනයන සඳහා ගතවන කාලය සහ පිරිවැය ඉහළ ගොස් ඇති බව මෙහිදී තේ අපනයනකරුවන් පෙන්වා දුන්නා. ශ්‍රී ලංකාවේ තේ සඳහා ඉරානය ඉතා වැදගත් වෙළඳපොළක් වන අතර ඉරානය සමග පවතින තේ වෙනුවට තෙල් බාටර් ගිවිසුම යටතේ පවතින මූල්‍ය ගැටලු විසඳීමට විදේශ අමාත්‍යාංශයේ මකින් මැදිහත් වන ලෙසද ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කෙරුණා. මේ අතර පොල් සහ ආහාරපාන ආශ්‍රිත නිෂ්පාදන කර්මාන්තකරුවන් පිරිසක්ද ඊයේ ජනාධිපතිවරයා හමු වුණා. පොල් සහ ආහාරපාන ආශ්‍රිත අපනයන කර්මාන්තය ඉදිරි වසර දෙක තුළදී ඩොලර් බිලියන 3ක ආර්ථිකයක් ලෙස නගා සිටුවීමට මෙහිදී අවධානය යොමු බවයි ජනාධිපති මාත්‍යාංශය සඳහන් කළේ.